අද වීඩියෝ එකේ ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ YouTube එකෙන් ඇවිල්ලා තියෙන අලුත්ම අප්ඩේට් එකට අනුව කොහොමද මේ US tax form එක තමන්ගේ AdSense account එකට ඇවිල්ලා තියෙන මේ tax form එක fill කරන්නේ කියන එක ගැන. ඉතින් තමන් channel එක කරන monetize කරපු කෙනෙක් නම් ඔයාලට අනිවාර්යෙන්ම ගොඩක් දුරට මේ වගේ mail එකක් එන්නේ නැති. එහෙම නැත්නම් ඔයාලට දැනගන්න ලැබෙන්නේ නැති. ඉතින් ඔයා මේක කියවලා හෝ මොන ක්‍රමයකින් හරි තේරුම් ගත්තා නම් ඔයාට මේ mail එකේ උඩින්ම සඳහන් කරලා තියෙනවා තමන්ගේ AdSense ගිණුමට ෆෝම් එකක් යවලා තියෙනවා. ඒකේ තමන්ගේ තියෙන බදු තොරතුරු ඇතුළත් කරලා යවන්න. ඒක May 31කට කලින් සම්පූර්ණ කරලා යවන්න බැරි වුණොත් තමන් උපයන ක්‍රියේටර්ස්ලා උපයන මුළු ආදායමෙන් 124ක ප්‍රමාණයක් අය කරගන්නවා කියලා මේ මේල් එකෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ කොහොමද මේ ෆෝම් එක පුරවගන්නේ? ඒ ගැන තමයි අද කතා කරන්නේ. එහෙමනම් ඉතින් තවත් කතා කරන්නේ නැතුව යමු වීඩියෝ එකට. එහෙමනම් ඉතින් අපි දැන් කතා කරමු මේ ගැන. ඉතින් මේ දේ කරන්න ඔයා මුලින්ම තමන්ගේ AdSense account එක open කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේක තමන්ගේ කම්පියුටරේ පාවිච්චි කරලා open කරගත්තත්, ෆෝන් එක පාවිච්චි කරලා open කරගත්තත් මේ ෆෝම් එක fill කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මොන විදියකින් හරි තමන්ගේ AdSense account එක open කරගන්න එක. ඊට පස්සේ ඔයාගේ AdSense account එක open වෙයි. open වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ account එකේ උඩින් මේ විදිහේ notification එකක් පෙන්නනවා. මේ විදිහේ import check කියලා notification එකක් පෙන්නනවා. ඉතින් මේක තමයි මම ඔයාලට කලින් කිව්ව tax information එක. ඉතින් මෙතනින් ගිහලා තමයි ඔයාට මේ information එක fill කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ notification එකේ මෙතන තියෙනවා manage tax info කියලා එකක්. ඔයා දැන් එතන click කරගන්න. එතන ක්ලික් කරගත්තාට පස්සේ ඔයා පේමන්ට් එක ලෝඩ් වෙලා මේ වගේ තැනකට එයි. ඉතින් ඔයා දැන් මෙතනින් පහළටම යන්න. පහළට ගියාට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් no tax info file කියලා. ඒ වගේම ඊට ඉස්සරහින් තියෙනවා add tax info කියලා නිල් පාටින් තනවා. ඔයා දැන් එතන ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ Gmail account එකට දාපු password එක මෙතනින් දෙන්න එනවා. ඉතින් මේ password එක නිවැරදිව මෙතනින් දීලා මෙතන පහලින් තියෙන next එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා United States tax info කියලා මේ වගේ තැනකට එයි. ඉතින් මෙතනින් නම් තමයි ඔයාගේ information එක fill කරගන්න තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාගේ උඩින්ම අහලා තියෙනවා what type of account. ඒ කියන්නේ ඔයාගේ AdSense account එක හදලා තියෙන type එක මොකක්ද කියලා තමයි මෙතනින් අහන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා ගොඩක් දෙනෙක් හදන්න ඇත්තේ individual account එකක් කියලා. ඉතින් මගේ account එක individual නිසා මම මෙතනින් individual දෙන්න. ඉතින් ඔයාගේ account එක individual නම් මෙතන individual දෙන්න පුළුවන්. එහෙම නැත්නම් non individual දෙන්න. ඒ විදිහට දීලා මෙතන පහලින් තියෙන next එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් තවත් දෙයක් අහනවා. ඉතින් මෙතනින් ඔයාගෙන් අහන්නේ ඔයා US එකේ පුරවැසියෙක්ද කියලා තමයි මෙතනින් අහන්නේ. ඉතින් මම මෙතනින් no දෙන්න. ඉතින් ඔයාලට ලේසියෙන් මෙතනින් no දෙන්න පුළුවන්. ඔයා මේකේ පුරවැසියෙක් නෙමෙයි. මම ඉතින් no දීලා next එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට ඊළඟ step එකේ select W8 tax form type කියලා මේ වගේ දෙයක් අහනවා. ඉතින් මෙතනින් ඔයාට ඔයාගේ tax form එකේ type එක දෙන්න ඕන. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඒ යටතේ ඔයාට මෙතනින් කෝඩ් දෙකක් දීලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාට ඔයාගේ individual account එකක් හැදුවා නම් ඔයාගේ AdSense account එක හැදුවේ individual වලට නම් මෙතන උඩින් තියෙන W8 BEN කියලා තියෙන එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් non individual නම් මෙතන දෙවෙනි එකේ තියෙන W8 BCL කියලා තියෙන එක දෙන්න පුළුවන්. ඉතින් මගේ account එක individual නිසා මම මෙතන ඒක දෙන්න. ඉතින් මම හිතනවා ඔයාලගේ ඒ විදිහටම ඇති කියලා. එහෙම දීලා මෙතන පහලින් තියෙන start form කියලා තියෙන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා නැවත සැරයක් tax form කියලා ඔයාගේ tax form එකට අදාළ දුන්න type එකේ code එකත් එක්ක මේ වගේ තැනකට එයි.
ඉතින් මෙතනින් ඔයාගේ ඉන්ඩිවිඩුවල් account එකට දීලා තියෙන නමත් එක්ක මෙතනින් පෙන්නනවා. ඉතින් මෙතනින් පහළට යන්න. පහළට ගියාට පස්සේ මෙතන ඔයාගේ AdSense account එකට අදාළ country එක තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ AdSense account එකට දීලා තියෙන country එක තෝරගන්න ඕනේ. ඉතින් මම මෙතන ක්ලික් කරගෙන ශ්‍රී ලංකා කියලා මගේ country එක තෝරගන්න. ඉතින් මෙතන අනිවාර්යෙන් ඔයාගේ AdSense account එකට දීලා තියෙන country එක තෝරගන්න. මේ විදිහට තෝරගෙන පහළට යන්න. ඉතින් මේ දේවල් වලට පුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට country එක විතරක් දීලා මෙතනින් පහළට ඇවිල්ලා next එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා ඊළඟ ස්ටෙප් එකට එන්න. ඉතින් මෙතනින් ඔයාගේ address details ටික සම්පූර්ණ කරගන්න ඕනේ. ඉතින් මෙතනින් තමන්ගේ AdSense account එකට දුන්න address එක මෙතනින් දෙන්න පුළුවන්. ඉතින් මෙතනින් address account line 1 ඒ වගේම 2 මේ විදිහට දෙන්න පුළුවන්. ඒ විදිහට දීලා ඔයාගේ city එක දෙන්න. ඒ කියන්නේ ඔයා AdSense account එකට දුන්න city එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ city එකට අදාළ postal code එක මෙතනින් දෙන්න. මේ විදිහට ඔයා මේ address එක ඒ වගේම ඔයාගේ city එක මේ දේවල් ඔයා හරියට දුන්නාද කියලා බලලා මෙතන පහලින් තියෙන tick එක on කරගන්න. on කරලා next එක click කරන්න. ඊට පස්සේ ඔයා tax rate කියලා මේ වගේ තැනකට එයි. ඉතින් මෙතනින් ඔයා no දෙන්න. මෙතන no දීලා next එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ document preview එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ tax form එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන link එක click කරලා මෙතන form කියලා තියෙන තැන click කරලා ඔයාගේ tax form එක බලන්න පුළුවන්. මෙතන click කරගත්තාට පස්සේ ඔයාට download කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඔයාගේ tax form එක. ඉතින් අනිවාර්යෙන් ඔයා මේක save කරලා එහෙම නැත්නම් download කරලා තියාගන්න. ඒ වගේම මේ දීලා තියෙන දේවල් හරිද කියලා බලන්න. ඒ කියන්නේ ඔයාගේ address එක මේ city එක මේ දේවල් හරිද කියලා බලන්න. මේ විදිහට බලලා මේ හැමදේම හරිනම් මෙතන පහලින් තියෙන tick mark එක on කරගන්න. I confirm කියලා තියෙන tick mark එක on කරන්න. on කරලා නැවත සැරයක් මෙතන පහලින් තියෙන next එක click කරන්න. ඊට පස්සේ ඔයා ඊළඟ step එකට එන්න. ඉතින් මෙතනින් පහළට ආවට පස්සේ ඔයාට මෙතනින් your signature full legal name. ඉතින් මෙතනින් ඔයාගේ නම දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ AdSense account එකට දීලා තියෙන නම මෙතනින් දෙන්න පුළුවන්. මෙතන click කරගෙන ඔයාට එතන දුන්න නම ලේසියෙන්ම දෙන්න පුළුවන්. මේ විදිහට තමන්ගේ account එකට දීලා තියෙන full legal name එක දෙන්න. දීලා මෙතන පහලින් තියෙන yes කියලා තියෙන එක click කරගන්න. ඒ කියන්නේ මෙතනින් අහන්නේ ඔයාගේ signature එක හරියද කියලා තමයි මෙතනින් අහන්නේ. ඒක නිසා මෙතනින් yes දෙන්න. yes දීලා මෙතන පහලින් තියෙන next එක click කරන්න. ඊට පස්සේ ඔයාලා තවත් step එකක් මේ විදිහට එයි. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන yes no දෙන්න තියෙනවා. ඉතින් මෙතනින් ඔයාගෙන් අහන්නේ ඔයා US එහෙම නැත්නම් United States එකත් එක්ක ගනුදෙනු කරලා තියෙනවද කියලා තමයි මෙතනින් අහන්නේ. ඉතින් මෙතනින් ඔයාලට yes දෙන්න පුළුවන්. මෙතන yes දෙන්න. yes දීලා තවත් දෙයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාගෙන් අහන්නේ ඔයා US එකෙන් payment අරන් තියනවද? payment receive කරලා තියනවද කියලා තමයි මෙතනින් අහන්නේ. ඉතින් මෙතනින් ඔයාලට I am providers කියලා තියෙන එක දෙන්න පුළුවන්. මෙතන පළවෙනි එක ක්ලික් කරගන්න පුළුවන්. ක්ලික් කරලා ලේසියෙන් මේ දේවල් හරියට ක්ලික් කරගත්තා නම් මෙතන yes දීලා ඒ වගේම මෙතන I am providing කියලා තියෙන එක දුන්නා නම් මෙතන පහලින් තියෙන නිල් පාටින් පහලින් තියෙන submit එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේ දේවල් හරියට දුන්නා නම් ඔයාගේ tax information එක fill කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේ information එක approve වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම මේ මුලින් කියලා දුන්න විදියට ඔයා මේ දේවල් fill කරගත්තා නම් ඔයාලට ලේසියෙන්ම approve කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔයාගේ mail එකට mail එකකුත් ඇවිල්ලා ඇති.
ඔයාගේ ඊමේල් බොක්ස් එකට මේල් එකකුත් ඇවිල්ලා ඇති මේක අප්‍රූව් වුණා කියලා. ඉතින් මේ විදිහට තමයි Tamanට මේ ටැක්ස් ඉන්ෆර්මේෂන් එක ෆිල් කරගන්නේ. මේ විදිහට තමයි Tamanට ඇවිල්ලා තියෙන අලුත්ම අප්ඩේට් එකට අනුව US ටැක්ස් නීතියට අනුව මේ ඉන්ෆර්මේෂන් එක ෆිල් කරගන්නේ. ඉතින් මම හිතනවා YouTube channel එක කරන මොඩෙක්ස් කරපු කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් මොඩෙක්ස් කරපු YouTube channel කරන වගේ රත්තරන් යාළුවන්ටත් දැනගන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එකට තාමත් ඔයා එකතු වෙලා නැති කියන්න මේ බලන වීඩියෝ එකට පාලින් තියෙනවා රතු පාට subscribe button එක. එතන ක්ලික් කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon all ක්ලික් කරලා මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එවනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් හැමෝටම ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.